ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ මම මගේ ළඟ තිබුණ අවුට්ඩෝර් යුනිට් එකක්. ඉතින් ඒ අවුට්ඩෝර් යුනිට් එකේ ඇන්ටනා එක මම මෙන්න මේ S12 Pro router එකට සෙට් කරගත්තා. ඉතින් ඒක ලේසියෙන් සෙට් කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ තියෙන්නේ S12 Pro එකේ මොඩම් එක. ඉතින් සිග්නල් මොඩම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකටම ඔයාලට ලේසියෙන්ම මේ අවුට්ඩෝර් යුනිට් එකේ ඇන්ටනා එක මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. මේ රවුටර් එකේ ඉන්බිල්ට් ඇන්ටනා කනෙක්ටර් ටික අයින් කරලා ගලවලා. ඉතින් මෙහෙම මම කරලා බැලුවා. ඉතින් ස්පීඩ් එක ඩබල් වගේ වුණා. Mbps 10ක් වගේ ගියපු ස්පීඩ් එක දැන් Mbps 25කට වඩා යනවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහදී බලමු මම මේක කොහොමද ස්පීඩ් ටෙස්ට් කරන්නේ. ඒ වගේ ටිකක්. ඉතින් මේ තියෙන්නේ මම ගලවගත්ත අවුට්ඩෝර් යුනිට් එක. මේ අවුට්ඩෝර් යුනිට් එකේ වීඩියෝ මම කලින් දාලාත් ඇති. ඉතින් මේ අවුට්ඩෝර් යුනිට් එක දැන්ට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මම මේකේ තියෙන ඇන්ටනා එක මෙන්න මේ විදිහේ ඇන්ටනා එකක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒක ගලවලා ගත්තා. මෙන්න මේ තියෙන ඇන්ටනා එක. ඉතින් මේකේ කනෙක්ටර් විදියක් තියෙන්නේ මෙන්න මේ කනෙක්ටර් දෙකක්. ඉතින් මේක තමයි අපි රවුටර් එකට සෙට් කරන්න ඕන. ඉතින් මෙන්න මෙතෙන්ට ග්ලෝ ගන් ටිකක් දාගත්තා. නැත්නම් මේක ගැලවිලා આવොත් කියලා හිතලා. ඉතින් මම මේ විදියට දැන් රවුටර් එකෙත් මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ රවුටර් එක. ඉතින් S12 Pro රවුටර් එක. ඉතින් මේ රවුටර් එකම වෙන්න ඕන සාමාන්‍යයෙන් මෙන්න මේ කනෙක්ටර් එක තියෙන ඕනම රවුටර් එකක්. මෙන්න මේ කනෙක්ටර් එක තියෙන ඕනම රවුටර් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක කනෙක්ටර් එකෙන් ඇන්ටනා පෝට් එක සෙට් වෙච්ච ඕනම රවුටර් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. මේ කනෙක්ටර් එක මම දැන් මෙන්න මේ ඇන්ටනා එකේ කනෙක්ටර් එක මෙතෙන්ට මේ විදිහට ලේසියෙන්ම කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් මේකේ දැන් රවුටර් එකේ ආපු මේ ඇන්ටනා කනෙක්ටර් තමයි මේ තියෙන්නේ. මේක මේ විදිහට සෙට් වෙලා තිබුණා. ඉතින් ඒක ඔයාලා ගලව ගන්න ඕනේ. ඉතින් ඔයාලා ඒක ගලවලා ඔයාලා අවුට්ඩෝර් පරණ අවුට්ඩෝර් යුනිට් එකක ඇන්ටනා එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඒක සෙට් කරගන්න ඔයාගේ රවුටර් එකට. එහෙම සෙට් කරගෙන මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපි බලමු ඇන්ටනා මොනවත් නැතුව රවුටර් එක මොන වගේ ස්පීඩ් එකක් අරගන්නවද කියලා. ඉතින් ඔයාලට මේ පැත්තකින් පේන්නේ මම හදපු ඇප් එකක්. ඉතින් ඔයාලට රවුටර් එකේ සෙල් ලොක් කරගන්න ඕන නම් මගේ කලින් වීඩියෝ එකක් තිබුණා සෙල් ලොක් කරන විදිය. ඒකට ඔයාලා ඕන PCI එක EARFCN වගේ ඒ වගේ දේවල් ටික හොයාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ කමෙන්ට් එක මම ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් මේ විදිහට ඔයාලා මුලින්ම ඇප් එක ඕපන් කරගත්තට පස්සේ account එකක් හදාගන්න ඕන. name එක සහ ඔයාගේ Gmail එකක් password එකක් දීලා. ඉතින් මේකේ password එක ඔයාගේ Gmail එකේ password එක දෙන්න එපා. ඔයා මේකට වෙනම password එකක් හදාගන්න. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට account එකක් create වෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ permission ටික දෙන්න ඕන. ඉතින් location permission එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වෙන permission ටික දීලා ඔයාලට app එක open වුණාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් උඩ ඔයාලට කහ පාට box එකේ බලා ගන්න පුළුවන් ඔයාලගේ අර මම cell ID lock කරන්න ඕන වෙන value ටිකක් number ටිකක් තියෙනවා කිව්වේ. අන්න ඒ number ටික ඉතින් මගේ cell ID lock කරන වීඩියෝ එක බලලා ඔයාලට cell ID එක lock කරගෙන speed වැඩි කරගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න මම ඒකෙත් link එක පාලින් දාලා තියනවා. ඉතින් මේ app එක ඇත්තටම ලේසි netphones tab එකට වැඩිය. ඉතින් මේකේ store එකක් තියෙනවා මේ විදිහට. ඒක නම් තාම ඩෙවලොප් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ වගේම පොඩි නිවුස් ෆීඩ් එකක් තියෙනවා. ඉතින් ලංකාවේ නිවුස්, වර්ල්ඩ් නිවුස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ chat එකක් තියෙනවා. ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. ඒ වගේම chat එකක් දවසට මැසේජ් එකක් දාවොත් ඒ කෙනෙක් තෝරලා රුපියල් 100ක රීලෝඩ් එකක් දෙනවා. ඒකත් මතක තියාගන්න. ඉතින් මේ විදිහට තමයි නෝට් එකක් තියෙනවා. නෝට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම setting වල වෙන වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. ඉතින් app එක අරගෙන try එකක් දාලා බලන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. වීඩියෝ එකේ මේ කැලෙන් දකින්න තියෙන ස්පීඩ් එක කොහොමද කියලා ඇන්ටනා නැතුව. ඉතින් මම දැන් රවුටර් එකට ඩයලොග් අවුට්ඩෝර් එකේ තිබිච්ච මිමෝ ඇන්ටනා එක සෙට් කරගෙන තියෙන්නේ. ඉතින් මම මේක සෙට් කරගත්තේ මගේ S12 Pro රවුටර් එකේ ඉන්බිල්ට් ඇන්ටනා පෝට් වලට. ඉතින් ඒක නිසා බලමු normal ස්පීඩ් එක වැඩි වේද කියලා. ඉතින් මේ විදිහට මම සෙට් කරගෙන තිනවා. ජනේලෙත් අරගත්තා. ඔයාලට ලොකු වෙනසක් තියෙද බලන්න ස්පීඩ් ටෙස්ට් එකේදී. ඒක අපි බලමුකෝ. ඉතින් ওই විදිහට මම සෙට් කරගෙන තියෙනවා. රවුටර් එකේ තියෙන SLT SIM එකක් කලින් කිව්වා වගේම. ඉතින් අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ඉතින් මම ස්පීඩ් ටෙස්ට් එක කරන්නේ ස්පීඩ් ටෙස්ට් ඕක්ලා කියන ඇප් එකෙන්. ඉතින් අපි බලමු ස්පීඩ් ටෙස්ට් එක කරලා කලින් Mbps 13ක් වගේන ගියේ. මේ සැරේ Mbps ගාන වැඩියෙන් යයිද කියලා මෙගාබිට් per second ගාන වැඩි වේද කියලා බලමු. ඔව්. දැන් 20කට වැඩිය මේ Mbps 20ක් වගේ එනවා 20කට වැඩි එනවා. ඉතින් මෙගාබිට් per second 20ක් කියන්නේ
ඇත්තටම MBPS මෙගාබයිට් දෙකක් වගේ ඩවුන්ලෝඩ් වෙනවනේ. ඉතින් කලින් මෙගාබයිට් එකක් වගේ ඩවුන්ලෝඩ් වුණේ MBPS 13ක් 10ක් වගේනේ. ඉතින් හොඳ ස්පීඩ් වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙහෙම පරණ අවුට්ඩෝර් යුනිට් එකක් තියෙනවා නම් try කරලා බලන්න. ඔයාලා SWR අගය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ රවුටර් එකට අනුව ඔයාගේ රවුටර් එකට ගැලපෙන්න අපි හිතමු S10 වගේ රවුටර් එකට මේ ඇන්ටනාව සෙට් කරගන්න නම් මේ ඇන්ටනාවකින් SWR අගය කැල්සම් 5ක් හෝ ඊට වැඩියෙන් එනවා නම් ඔයාලට රවුටර් එකට හානියක් වෙන්න පුළුවන්. ඒ ගැනත් පොඩ්ඩක් net එකේ සර්ච් කරලා බලලා මේක සෙට් කරගන්න.